අපි අද මේ වීඩියෝ එකෙන් කතා කරමු කොහොමද TikTok Ads Manager එක use කරලා අපිට ඕන objective එකකට අපි ad එකක් setup කරගන්න කියලා. අපි මීට කලින් වීඩියෝ එකේදී කතා කරා කොහොමද Ads Manager එක එහෙම නැත්නම් business center එක ඔන්න ඔය දේවල් අපි කොහොමද setup කරගන්නේ සහ ඔය දේවල් ගැන අපි roughly idea එකක් ගත්තා අපි පළවෙනි වීඩියෝ එකෙන් TikTok video series එකකින් ගෙනාපු. එතකොට අද වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ කොහොමද ඔයාට ඕන ඔබ්ජෙක්ටිව් එකකට කියනවාට සේල්ස් වෙන්න පුළුවන් රීච් ඇඩ් එකක් වෙන්න පුළුවන් ඔය ඕන ඔබ්ජෙක්ටිව් එකට ගැලපෙන විදිහට කැම්පේන් එකක් සෙටප් කරගන්නේ. මෙතනදී මම ස්පෙෂල් ඔයාලත් එක්ක කතා කරන්නේ කොහොමද ඔයාගේ බිස්නස් එකට රීච් ඇඩ් එකක් එහෙම නැත්නම් අවේර්නස් ඩ්‍රයිව් කරන්න පුළුවන් විදිහට ඇඩ් එකක් සෙටප් කරගන්න කියලා. එහෙනම් අපි වැඩි කතා කරන්නේ නැතුව අපි වීඩියෝ එකට යමු. වීඩියෝ එකට ගිහිල්ලා කතා කරමු කොහොමද මේක හරියටම කරන්න කියලා. හෙලෝ යාළුවනේ කොහොමද ඉතින් ඔයාලට අදත් මම පොඩි වීඩියෝ එකක් අරගෙන අවිල්ලා තිනවා. අද අරන් අවිල්ලා තියෙන TikTok සම්බන්ධව තමයි වීඩියෝ එක. අපි දැන් Meta series එකේ ගොඩක් පොඩි වීඩියෝ series එකම අපි කතා කරලා තින්නේ. දැන් ඔයාලට ගොඩක් Meta වල දාන්න නැති හැම දෙයක්ම cover වෙලා තියෙන. තව දැන් තියෙන ටිකක් advanced පැත්ත ගැන කතා කරන්නේ. එතකොට දැන් අලුත් වීඩියෝ series එකක් ඇවිල්ලා තිනවා. TikTok ගැන මම ඔයාලත් එක්ක කතා කරනවා. ඒ කියන්නේ දැන් ගොඩක් කට්ටිය TikTok Ads Manager එකත් එක්ක ads වලට ගිහිල්ලා තිනවා. එතකොට ඒ ගොඩක් කට්ටියට මේක ෆැමිලියර් නෑ. මේක කලින් ඉඳලා කරපු කට්ටිය ඉන්නවා ඕන තරම්. හැබැයි බහුතරයක් ඉන්නවා TikTok Ads Manager ගැන හරියටම අයිඩියා එකක් නැති කට්ටිය. ඉතින් channel එකේ අපි කතා කරන්න හිතුවා TikTok Ads Manager ගැන. මම කලින් ඔයාලත් එක්ක roughly කතා කරා කොහොමද TikTok Ads Manager එක සහ business center එක අපි setup කරගන්නේ සහ ඒ සම්බන්ධ දේවල් ටිකක් කතා කරා. මේ වීඩියෝ එකකින් අද මම කතා කරන්නේ TikTok Ads Manager එකේ තියෙන objective එකක් ඔයාලට කැමති කියන්නේ ඔයාලට ඕන objective එකක් use කරලා කොහොමද ඔයා ad එකක් setup කරගන්නේ කියලා. මෙතනදී ඔයාලත් එක්ක මම මුලින්ම කතා කරන්නේ reach ad එකක්. එහෙම නැත්නම් awareness එකක් ඔයාගේ business එකට drive කරන්න ඕන නම් කොහොමද TikTok එක through ඔයා ඒක කරගන්නේ සහ ඒක setup කරන්නේ කොහොමද කියලා. එහෙනම් අපි වැඩි කතා කරන්නේ නැතුව වීඩියෝ එකට යමු. channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. අපි මේ channel එක කතා කරන්නේ digital marketing සම්බන්ධව. ඒ කියන්නේ ඔයා business එකක් දැනට කරන කෙනෙක් වෙන්න පුළුවන්, කරන්න හිතන් ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. digitally මේක market කරගන්නකොට ඔයාලට මෙන්න මේ Facebook එහෙම නැත්නම් TikTok ඊට පස්සේ Instagram, Google ඔන්න වගේ paid media වලින් කොහොමද ඔයාට sale එකක් ඔයා ගෙන්න ගන්න සහ ඔයාගේ business එක grow කරගන්නේ ඕන කොහොමද කියලා තමයි අපි මේ වීඩියෝ සීරීස් එකේදී කතා කරන්නේ. එහෙනම් අපි දැන් වීඩියෝ එකට යමු. පළවෙනි ස්ලයිඩ් එකේ මම ඔයාලත් එක්ක කතා කරන්නේ කොහොමද ඔයා රීච් ඇඩ් එකක් සෙටප් කරගන්නේ. එතකොට මුලින්ම කියන්න ඕන අපිට මේකේ ඔබ්ජෙක්ටිව්ස් විදියට තියෙන්නේ අවේර්නස් එක, කන්සිඩරේෂන් සහ කන්වර්ෂන් කියන මේන් කැටගරි තුන ඇතුලේ තමයි අපිට අනිත් සබ් කැටගරි හැදිලා තියෙන්නේ. කියන්නේ අවේර්නස් කියන කැටගරි එක ඇතුලේ රීච් එක තියෙනවා. ඊට පස්සේ කන්සිඩරේෂන් යටතේ ට්‍රැෆික්, වීඩියෝ views සහ කමියුනිටි ඉන්ටරැක්ෂන් තියෙනවා. ඊට පස්සේ කන්වර්ෂන් යටතේ තමයි ඇප් ප්‍රොමෝෂන්, ලීඩ් ජෙනරේෂන් සහ සේල්ස් ඔන්න ඔය දේවල් හැදිලා තියෙන්නේ. එතකොට මම මේ හැම සබ් කැටගරි එකක්ම ඔයාලට සබ් ඔබ්ජෙක්ටිව් එකක්ම වෙනම වීඩියෝස් වලින් ගෙනල්ලා කියලා දෙනවා. මොකද මේව වෙනම ඒ කියන්නේ රීච් ඇඩ් එක සෙටප් කරන විදියට නෙමෙයි සේල්ස් කැම්පේන් එක සෙටප් කරන්නේ. ඒක නිසා මම මුලින්ම මේව ස්ටෙප් බයි ස්ටෙප් ඔයාලත් එක්ක කතා කරනවා. එතකොට ඔයාලට TikTok Ads Manager එකත් එක්ක තියෙන ඒ කියන්නේ ඒකේ ටෙක්නිකල් පැත්ත ලොකුවටම ඔලුවට යනවා. මෙතනදී අපි රීච් ඇඩ් එක ගැන කතා කරාම ගොඩක් කට්ටිය ඉන්න පුළුවන් එක social media platform එකක් තියාගන්නවා sales generate කරන්න. එතකොට awareness drive කරන්න තව ඒ වගේ platforms තියාගන්න පුළුවන්. උදාහරණයක් විදිහට Facebook එකත් awareness වලට use කරනවා, Instagram එකත් use කරනවා, Google එක ඊට පස්සේ TikTok එක සහ YouTube එක ඔය හැමදේම එයාගේ business එකේ brand එකේ awareness එක හදාගන්න තියාගන්නවා. වගේම එයා එක platform එකක් තියාගන්නවා එයාට mainlyම sale එක generate කරගන්න. එතකොට අද මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ කොහොමද awareness ad එකක් ඔයා TikTok Ads Manager එක through ටාගටින් කරලා හරිම ඔඩියන්ස් එක ටාගට් කරලා කොහොමද රීච් ඇඩ් එකක් සෙටප් කරන්න කියලා. එතකොට මම කලින් වීඩියෝ එකේදීත් කතා කරා බිස්නස් සෙන්ටර් එක සහ ඇඩ්ස් මැනේජර් එක ගැන. එතකොට Meta Business Suite එක ගත්තාම Facebook ලා දීලා තිනවා Meta Business Suite එක සහ Ads Manager එක වගේ ඒකේ facilities ගොඩක් තියෙනවා. එතකොට අපිට මේ TikTok එකේ දීලා තින්නේ Business Suite එක වෙනුවට Business Center කියලා දීලා තිනවා. Ads Manager එක ඒ විදිහටම තියෙනවා. එතකොට ඔයාටත් තේරෙනවා ඇති ඔයා TikTok Ads Manager එකට ගියාම මේක පුළුවන් තරම් simple විදිහට තමයි තියෙන්නේ. මොකද ඒකට ගොඩක් advance කරලා නැහැ. ඒක ඔයාටත් බැලුව ගමන්ම තේරෙනවා මේක මාර simple වගේ තමයි පේන්නේ. හැබැයි හරියට මේකේ වැඩ ටික ඔයා ඉගෙන ගත්තේ නැතිනම් ඉතින් මේකෙන් හරිම result එක ගන්න බෑ. එතකොට Business Center එක සහ Ads Manager එක setup කරගන්නේ කොහොමද?
ඒක අතර තියෙන වෙනස අපි දාලා තියෙන පළවෙනි වීඩියෝ එකෙන් බලා ගන්න පුළුවන් TikTok සම්බන්ධව මේ දාලා තියෙන දෙවෙනි වීඩියෝ එක. එතකොට මම අද මේ TikTok business center එක සහ ads manager ගැන කතා කරන්නේ නැහැ. අපි කෙලින්ම යන්නේ ad එකක් setup කරන process එකට තමයි යන්නේ. මම ප්‍රැක්ටිකල් එක ඔයාලට ඊළඟට පෙන්නන්න මම ස්ලයිඩ් වලින් වෙන වෙනම විස්තර කරගෙන අපි කොහොමද මේකද කියන්නේ මේ වීඩියෝ එක පෙළ ගැහලා තියෙන විදිහ. ඊට පස්සේ ඔයාලත් එක්ක මම කතා කරන ads manager එක ගැන, ඒ කියන්නේ ads manager එකෙන් කොහොමද අපි මෙතනට ගිහිල්ලා මේ ad එක setup කරගන්නේ. ඊට පස්සේ targeting ගැන කොහොමද අපි කියන්නේ අපිට හරිම audience එකව target කරලා ad එක setup කරගන්න නිසා අපිට ඕන keyword දාලා කොහොමද හරිම audience එක හදාගන්නේ සහ කොහොමද හරියටම මේක setup කරගන්නේ කියලා මම දැන් ඔයාලත් එක්ක කතා කරන්නේ. අපි මුලින්ම යන්න ඕන මේ විදියට business.tiktok.com කියලා සර්ච් කරගන්න ඕන. එතකොට ඔයාට පුළුවන් ඔයාට ad එකක් setup කරගන්න TikTok එකේ business center එකට log වෙන්න. මම කලින් වීඩියෝ එකේ කියලා තියලා තියෙනවා කොහොමද business center එක සහ ads manager එකට යන්නේ. ඉතින් මේ වීඩියෝ එකේ මට ඒකයි මුලින් ඉඳලා කියලා දෙන්න අමාරුයි. හැමෝටම වීඩියෝ එක මාරු විදිහට දික් කරනවා. ඒක නිසා ඔයා කලින් වීඩියෝ එක බලලා idea එකක් ගන්න. මේ ගැන idea එකක් නැත්නම් business center එකට ගිහිල්ලා ඒකෙන් තමයි අපි ads manager එකට යන්නේ. ඊට පස්සේ තමයි අපි ad එක setup කරන process එකට යන්නේ. හරි. මෙතනින් මේ තියෙනවා පහළ මේ තියෙන TikTok business center. ඉතින් ඔයා මේකට එන්න. ඔයා මෙතනට ආවට පස්සේ මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි එන්නේ. එතනින් ඔයා login කියලා එහෙම නැත්නම් sign up කියලා ඔයා sign up වෙලා නැත්නම් ඔයා sign up වෙන්න ඔයාගේ TikTok account එක හරහා හරි නැත්නම් mail එකක් ගහලා හරි මම දැන් මෙතනට log වෙලා තියෙන හින්දා මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි එන්නේ ඔයාලට. මම ඕනනම් ආයෙත් මෙතන ඉඳලා ගිහිල්ලා පෙන්නන්නම්. එතනින් ඊට පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් එන්නේ. ඒ කියන්නේ මේ තියෙන මගේ business center එක මෙතන මගේ ads manager එක දැන් පෙන්නන්නේ නැහැ. හැබැයි මෙතන පෙන්නන මොකක් හරි බග් එකකට තමයි වෙන්නේ නැත්තේ. ඒ වුණාට කමක් නැහැ. මෙතන business center එක මේ විදිහට ක්ලික් කරලා ඇතුළට ගියාට පස්සේ ඔය වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි ඔයාලට ලෝඩ් වෙන්නේ. එතකොට මේකේ වම් අත පැත්තේ මම කලින් එකේ කියලා දීලා තිනවා මේක කොහොමද අපි TikTok ads manager එක හදාගන්නේ, TikTok accounts link කරගන්නේ, ඔය දේවල් කියලා තියලා තිනවා. ඉතින් මෙතන මේ ආවට පස්සේ මෙතන තියෙන ads manager කියන එක එතනින් ගියාට පස්සේ ඔයාලට already කොහොමද ads manager එක හැදුවට පස්සේ ads manager එකට තමයි ආව යන්නේ. මේ තියෙන්නේ මෙන්න මේ ඉන්ටර්ෆේස් එක. ඒක තමයි මම මෙතන කලින් ඔයාලට කිව්වේ. හරි. මෙතනින් අපිට ඕන දැන් business center කියන එක නෙමෙයි ads manager කියන එක. ඉතින් මම මෙතන ads manager එක තියෙනවා. මේ ඔයාලත් එක්ක කතා කරන්න හදපු ads manager තමයි මම කියන්නේ වෙන කියලා දෙන දේවල් වලට සහ මම පළවෙනි වීඩියෝ කතා කරන්න හදපු ads manager එක නෙමෙයි මේ. මේක verify කරලත් නැහැ. එතකොට අපි ads manager එකට ගියාට පස්සේ ඔන්න ඔය වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි load වෙන්නේ. තාම load වෙන ගමන් තමයි තියෙන්නේ. සිම්පල්ම විදිහට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි ඔයාලට එන්නේ ads manager එකට ගියාට පස්සේ ඔයාලට පේන වම් අත පැත්තේ මේ වගේ ටිකක් තියෙනවා. ඊට පස්සේ brand awareness, sales සහ lead generation කියලා තියෙනවා. ඒක වෙන වෙනම sub category වලට බෙදලා තියෙනවා. මේක අපි මෙතනින් යන්නත් පුළුවන්. එහෙම නැත්නම් මෙතනින් switch to full version කියන එක ඔයාලා දුන්නාට පස්සේ මේක full version එකට හරව ගන්න පුළුවන්. හරි. මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි full version එකට හරව ගත්තට පස්සේ තියෙන්නේ. මෙතනින් මම ඔයාලත් එක්ක මේ හැම ඔබ්ජෙක්ටිව් එකක්ම කතා කරන්නේ නැහැ. පළවෙනි එක විදියට මම මෙතන reach කියන එක select කරගන්නවා. මම ඔයාලත් එක්ක කතා කරන්නේ කොහොමද awareness ad එකක්. එහෙම නැත්නම් ඔයාගේ brand එකට ඔයා හිතනවා product එකක් sell කරනවා වෙන්න පුළුවන්. ඔයා service based business එකක් කරනවා වෙන්න පුළුවන්. මේ මොනවා කරත් ඔයාට awareness එක කියන එක අනිවාර්යෙන් වැදගත්. ඔයා long term ගමනක් කරනවා නම් ඒක නිසා මම පළවෙනිම ස්ටේජ් එක විදිහට මෙතන reach ad එකක් කොහොමද හරියටම TikTok ads manager එක use කරලා setup කරන විදිය ගැන තමයි මෙතනදී කතා කරන්නේ. මෙතනින් reach කියන එකට ටික් එක දාගන්න ඕනේ. ඊට පස්සේ continue කරන්න ඕන. මතක ඇතුව ads manager account එක හදනකොට ඒක LKR වලින් තියාගන්න. මොකද ඒක USD වලින් තියාගත්තොත් ඔයාට LKR වලින් තියාගත්තට පස්සේ ඔයාට පුළුවන් අඩුම රුපියල් 1000 ඉඳලා ඔයාට ad setup කරන්න පුළුවන්. හැබැයි ඔයා ඒක USD විදිහට ඔයාගේ ad account එක තියාගත්තොත් ඒක ටිකක් වැඩි වෙනවා. සමහර විට අඩුම $30 වෙන්න පුළුවන්, $50 වෙන්න පුළුවන්, ඔය වගේ වෙන්න පුළුවන්. මිනිමම් ඔයා අනිවාර්යෙන් ඒ වගේ ads budget එකක් ඔයා දාන්න ඕනේ. හැබැයි LKR තියාගත්තාම මෙතන reach ad එකට නම් රුපියල් 2500ක් තමයි අඩුම යාලා දවසකට දාන්න කියන්නේ. එතකොට මෙතනින් අනිවාර්යෙන්ම මොන කැම්පේන් එක setup කරත් මෙතනින් නමක් දෙන්න ඕන. මෙතනින් මම දෙනවා දැනට sample name එකක් test 2 කියලා. එතකොට ඒක ඊට පස්සේ මෙතනින් මම budget එක විදියට රුපියල් 3000ක් දෙනවා දවසකට. ඊට පස්සේ මම මෙතනින් මේක මේ විදියට continue කරගන්නවා.
මේක මේ විදිහට කන්ටිනියු කරගත්තට පස්සේ හරි දැන් එනවා අපිට කැම්පේන් ලෙවල් එකෙන් පස්සේ ඇඩ් ගෲප් ලෙවල් එක තමයි මෙතන ලෝඩ් වෙන මගේ කනෙක්ෂන් පොඩි අවුලක් තියෙනවා ඒකයි මේ ලෝඩ් වෙන පරක්කු හරි වා කැම්පේන් ලෙවල් එක සෙටප් කරගත්තට පස්සේ මෙතනින් එනවා ඇඩ් ගෲප් ලෙවල් එක ඔයාලට පේනවා ඇති තාම ලෝඩ් වෙන ගමන් තමයි තියෙන්නේ මගේ කනෙක්ෂන් පොඩි අවුලක් තියෙනවද හරි අපි කැම්පේන් ලෙවල් එක මේ විදිහට කැම්පේන් එකට නේම් එකක් දෙනවා මම මෙතනින් මුලින්ම ටෙස්ට් 2 කියලා දුන්නා ඊට පස්සේ අපිට තියෙන්නේ කැම්පේන් ලෙවල් එකෙන් පහළ තියෙනවා මෙතන මගේ මවුස් පොයින්ට් එක බලන්න ඒක තමයි ඇඩ් ගෲප් ලෙවල් එක එතකොට මේක මෙටා වල තියෙන ඇඩ් සෙට් කියලා අපි මෙතනදී කතා කරන ඇඩ් ගෲප් එක කියලා එතකොට මේකෙදි තමයි අපි හදාගන්නේ සේරම ටාගටින් ඊට පස්සේ ඔඩියන්ස් එක බිට් කැප් එක ඔය හැමදේම අපි මෙතන ෆ්‍රීකවෙන්සි ඔය හැමදේම මෙන්න මේ ලෙවල් එකේදී තමයි අපි සෙටප් කරගන්නේ. ඒක නිසා මතක ඇතුව ඇඩ් ගෲප් එකටත් ඔයා නමක් දෙන්න ඕන. මේ නම් දෙනවා මම දෙන්නේ ඔයා මේක හරියට ඇනලයිස් කරද්දී ඔයාට මේක හිතා ගන්න බෑ මොකද ඔයා ගොඩක් කැම්පේන් සෙටප් කරාම මොන කැම්පේන් එකද මේක මොකක්ද කියලා හරි නම් ඒක හරි ස්ට්‍රක්චර් එකකින් ගියේ නැත්නම් ඔයාට මේක කවදාවත් හරියට වැඩේ කරගන්න හම්බෙන්නේ නැහැ. ඒක නිසා පුළුවන් තරම් කරන වැඩේ පිළිවෙලට කරන්න. ඒක නිසා හොඳ හරියට ඔයාට කැම්පේන් එක අඳුර ගන්න පුළුවන් විදිහට ඔයා නමක් දා ගන්න ඕන. හරි ඊට පස්සේ ප්ලේස්මන්ට් විදිහට මෙතන ඔල්රෙඩි තියෙන අපි TikTok platform එක ඇතුලේ විතරයි අපේ ad setup කරන්නේ මොකද මෙයාලට වෙනම දේවල් නැහැ තාම. ඒක නිසා අපි තාම TikTok විතරයි මෙතන තියෙන්නේ ප්ලේස්මන්ට් එකක් විදිහට අපි ඒක ඒ විදිහට ටික් එක දාලා තිනවා ඔල්රෙඩි. ඊට පස්සේ යනවා ටාගටින් වලට. මෙතනදී අපිට ඔල්රෙඩි අපි සේව් කරලා තියෙනවා නම් ඔඩියන්ස් එකක් අපිට ඒක මෙතනින් මේ මගේ මවුස් පොයින්ට් එක ගැන දෙන්න බලන්න ඒක ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මෙතනදී අපිට වෙනම ටාගට් කරලා හරි ඔඩියන්ස් එකක් හදා ගන්න පුළුවන්. මේකෙදි මම ඔයාලත් එක්ක කතා කරනම් කොහොමද අපිට ඕන ලොකේෂන් එක අපිට ඕන ඒජ් එක අපිට ඕන ජෙන්ඩර් එක සහ ලැන්ග්වේජ් එක ඔය ටික අපිට ඕන විදිහට මෙතනින් හදා ගන්න පුළුවන් ලොකේෂන් එක විදිහට ඔයාලට පේනවා ඇති මෙතනින් යුරෝප් රටවල් ඔය හැමදේම ටාගට් කරන්න තාම අපිට බෑ අපිට ඒසියන් කන්ට්‍රීස් විතරයි මෙතනින් පුළුවන් මෙතනින් අපිට ශ්‍රී ලංකාව තියෙනවා ශ්‍රී ලංකාව මෙතනින් දුන්නා ඒක දුන්නාට පස්සේ හරි ඊට පස්සේ අපිට ඕන ඒජ් රේන්ජ් එක වෙන ඔයා සෙල් කරන්නේ මොනවා හරි හිතන්න එක යුනික් ප්‍රොඩක්ට් එකක් කියලා ඔයාගේ ටාගට් ඔඩියන්ස් එක මෙතනින් ඔයා සිලෙක්ට් කරගත්තා. හරි මට අවුරුදු 18 සහ මෙන්න මේ අවුරුදු 55 වෙනකන් රේන්ජ් එක ඕන. ඒක නිසා ඒ රේන්ජ් වලට ඔයා මෙතනින් ටික් දාගත්තා. ඊට පස්සේ ජෙන්ඩර් එක ඔයාට ඕන මේක මේල් කට්ටියට විතරද ඔයා ටාගට් කරන්නේ ෆීමේල් කට්ටියද එහෙම නැත්නම් දෙගොල්ලොන්ටමද මම මෙතනින් දෙගොල්ලොන්ටම කියලා දාගෙන ලැන්ග්වේජ් එක මෙතනින් ඔයාලට පුළුවන් ඕන එකක් දෙන්න සිලෙක්ට් කරගන්න. මෙතනින් අපි බලමු ඔයාට ඕන ලැන්ග්වේජ් එක මොකක්ද කියලා ඔයාට සිලෙක්ට් කරගන්න පුළුවන්. මෙතන ඒ කියන්නේ අර හැම ලැන්ග්වේජ් එකක්ම නැහැ බට් අපිට පුළුවන් අපිට ඕන ලැන්ග්වේජ් එක මෙතනින් සිලෙක්ට් කරගන්න. එතකොට මම මෙතනින් දැන් ඉංග්‍රීසි කියලා සිලෙක්ට් කරනවා. ඊට පස්සේ මේක හොඳට මතක තියාගන්න ඕන තාම මේක මෙටා තරම් පර්ෆෙක්ට් නැහැ. ඒක නිසා අපි ටාගටින් වලට යනකොට පුළුවන් තරම් මෙතන ලැන්ග්වේජ් එක ඕල් දෙන්න එපා. පුළුවන් තරම් ඒක වුණත් අපි ටාගට් කරන්න ඕන. මොකද නැත්තම් මේක වෙන රටවල් වලට රීච් වෙන්න පුළුවන්. එහෙම තේරුමක් නැති නිසා මේ වගේ තැන් වලින් තමයි අපිට මේක හදාගන්න තියෙන්නේ. මොකද අර මෙටා වල තරම් තාම ඇල්ගොරිතම් එක එහෙම නැත්තම් AI එක මේකේ තාම ඒ තරම් ටාගටින් වලට පවර්ෆුල් නැහැ. මෙටා වලත් එච්චර තිබිලත් තාම එක එක වෙලාවට වැරදි දේවල් වෙනවා නම් ඒක නිසා මේකෙත් වෙන්න පුළුවන්. ඒක නිසා හොඳට මතක තියාගන්න අපි කරන ටාගටින් එක ඒ විදිහටම වෙන්න ඇති වෙන්න පුළුවන්. මොකද තාම මේක අර තරම් පර්ෆෙක්ට් නැති නිසා. ඊට පස්සේ කස්ටම් ඔඩියන්ස් ගැන මම මෙතනදී කතා කරන්න යන්නේ නැහැ. මෙතන මම ඔයාලත් එක්ක මුලින් ඉඳලා කතා කරගෙන යන්නේ කොහොමද අපිට ඕන ඔඩියන්ස් එක හදාගන්නේ කියලා. කස්ටම් ඔඩියන්ස් ගැන මම වෙනම Facebook වලදී කියලා දීලා තිනවා. කස්ටම් ඔඩියන්ස් එක කියලා කියන්නේ අපිට ඔල්රෙඩි දැනට ආපු කස්ටමර් බේස් එකක් හදාගන්න පුළුවන් අපිට වෙනම කස්ටමර් ඔඩියන්ස් එකක් විදිහට. ඊට පස්සේ අපිට ඒ ඔඩියන්ස් එකව ආයෙත් වෙනම ටාගට් කරන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනම ලුක් ලයික් ඔඩියන්ස් හදාගන්න පුළුවන්. උදාහරණයක් දිලා ඔයාගේ වෙබ්සයිට් එකට ගිය මාසේ ආපු කට්ටිය වෙනම වාට ෆිල්ටර් කරලා ඔඩියන්ස් එකක් හදාගන්න පුළුවන්. ඒ කස්ටමර් විතරක් එතනට ඉන්ක්ලූඩ් කරලා. ඊට පස්සේ මෙතනින් අපි යනවා ඩීටේල් ටාගටින් ඔප්ෂන් එකට. ඩීටේල් ටාගටින් වලට ගියාට පස්සේ ඔයා මෙතනින් නිතරම බලන්න ඕන ඔයාගේ ප්‍රොඩක්ට් එක මොකද ඉන්ට්‍රස්ට් සහ බිහේවියර් ඔය මත පදනම්ව ඔයාගේ බිස්නස් එකට ගැළපෙන විදිහට ඔඩියන්ස් එක හදාගන්න මම කියලා දීලා තිනවා ඕන තරම් මෙටා වලදී කොහොමද අපි ඔඩියන්ස් එකක් හදාගන්නේ කියලා. මෙතනදී උදාහරණයකට හිතන්න
ඔයා beauty and personal care සම්බන්ධව තමයි ඔයාගේ business එක දින. එහෙම නැත්නම් මෙතන තියෙන ඕන තරම් hashtag creator interaction ඔයාගේ ගොඩක් දේවල් තියෙනවා. මම මෙතන පළවෙනි එකකින් යන්නම් interest වලට ගිහිල්ලා මෙතන මගේ category එක දින්නේ beauty and personal care. මෙතනින් මම කැමති එකක් ඉතින් skin care select කරගන්නවා. එහෙම නැත්නම් cosmetic ඔය වගේ ඕන දෙයක් මට මෙතනින් select කරගන්න පුළුවන්. මතක ඇතුව ඔයා මේක ඔහේ ඇඩ් එක දාලා යන්න දෙන්න එපා. ඔයාගේ ප්‍රොඩක්ට් එකට ගැලපෙන විදිහට මෙතනින් ඉන්ට්‍රස්ට් දාගන්න ඕනේ. ඒ කියනවා සෙල් කරන්නේ උදාහරණයකට හිතන්නවා සෙල් කරන්නේ මොනවා හරි බියුටි ප්‍රොඩක්ට් එකක්. ඒක ගෑවහම එක්ක ඔයාගේ කොණ්ඩේ වැවෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා සුදු වෙන්න පුළුවන්. ඔය වගේ දෙයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් හිතන්නවා මොනවා හරි විලා එකක්. එහෙම නැත්නම් ඔයා මොකක් හරි ස්පෙસિෆික් බිස්නස් එකකට ඔයා කියලා කැම්පේන් එක හදන්නේ. එතකොට ඔයාලට ඒ බිස්නස් එක අනුව හිතනවා බිස්නස් එකක් තියෙනවා කාර් රෙන්ට් එකට දෙනවා ආට කියලා තියෙනවා TikTok එකේ ඇඩ් එකක් හදලා දෙන්න කියලා. ඒක උදාහරණයකට බිස්නස් එක තියෙන ගාල්ලේ ආවට ඒ ලොකේෂන් එක ආවට මේක ඔයාලට ඇඩ් එක සෙටප් කරලා දෙන්න කියනවා. එතකොට ඔයා බලන්න ඕන නිතරම ඉන්ට්‍රස්ට් ඒ දේවල් ඇඩ් කරනකොට ඒ බිස්නස් එක රිලේටඩ් දේවල් විතරක් ඇඩ් කරන්න. අනිත් ඒවා සේරම එක්ස්ක්ලූඩ් කරලා දාන්න. ඊට පස්සේ මෙතනින් පුළුවන් වීඩියෝ ඉන්ටරැක්ෂන් වලට ගියාට පස්සේ අපිට ඕන දේවල් වලින් බලන්න පුළුවන්. ඊට පස්සේ ක්‍රියේටර් ඉන්ටරැක්ෂන් වලට ගියාට පස්සේ ඒ දේවල් සහ හැෂ්ටැග් වලට ගියාම මෙතනින් මේ දේවල් බලා ගන්න පුළුවන්. perform කරන හැෂ්ටැග් මොනවද? ඔය හැමදේම අපිට කැමති විදිහට බලලා දාගන්න පුළුවන්. ඕක තමයි මෙතන මේ ඩීටේල් ටාගටින් ඔප්ෂන් එකේදී අපිට තියෙන්නේ. ඊට පස්සේ මෙතනින් මේ සජෙස්ට් කරන දේවල් තියෙනවා. ඒ දේවල් අපිට මෙතනින් බලලා ඇඩ් කරගන්න පුළුවන්. ඩීටේල් ටාගටින් ගැන මම වෙනම ඔයාලත් එක්ක කතා කරන්නම් වීඩියෝ එකක් ගෙනල්ලා. මේක වෙනම කියන්නේ මේක මෙහෙම කියලා මම කතා කරන්න යන්නේ නැහැ. මොකද වීඩියෝ එක ගොඩක් දික් වෙන නිසා. ඊට පස්සේ ওই විදිහට මෙතනින් ඒ දාලා දේවල් ටික සිලෙක්ට් කරගත්තාම හරි. අපිට ඕන ලොකේෂන් එක ගත්තා, අපිට ඕන ඒජ් එක හදාගත්තා, අපිට ඕන විදිහට ජෙන්ඩර් එකේ ටික, ලැන්ග්වේජ් එක, කස්ටම් ඔඩියන්ස් ගැන මම මෙතනදී ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ නැහැ. ඒ කියන්නේ මෙතන තාම අපි ඔඩියන්සස් හදලා නැහැනේ. ඉන්ක්ලූඩ් වෙන්න ඕන මොන ඔඩියන්ස් එකද, එක්ස්ක්ලූඩ් වෙන්න ඕන ඔඩියන්ස් මොනවා හරි තියෙනවද? ඊට පස්සේ ඩීටේල් ටාගටින් වෙන්න ඕන දේවල්. ඊට පස්සේ මෙතනින් ඔයා පුළුවන් තරම් ඉන්ට්‍රස්ට් දාගන්න. ඊට පස්සේ බිස්නස් එකට අදාළ දේවල්. ඒ ඔඩියන්ස් එක කියන්නේ ඔයා ඔඩියන්සස් පහක් හැදුවා කියලා හිතන්නකෝ ඔයාගේ බිස්නස් එකට. ඒ කියන්නේ පර්සෝනස් වර්ග වෙනම හදලා ආයෙකට වෙනම ඔඩියන්සස් පහක් හැදුවා. ඒ පහට ගත්තට පස්සේ වෙනම ඔඩියන්ස් පහක් මෙතන හදා ගන්න පුළුවන්. මේ විදිහට ඩුප්ලිකේට් කර ඒවට අදාළ වෙනම ඇඩ්ස් හැදෙනවා. මම ඒව වෙනම කියලා දෙන්නම් ඔයාලට. හරි. ඊට පස්සේ මෙතනින් ස්පෙන්ඩින් පවර් එක මුකුත් දාගන්න එපා. ඩිවයිස් එකටත් නෝ ලිමිට් තියාගන්න ඕන. ඒව වෙනම මුකුත් දෙන්න යන්න එපා. එහෙම වුණොත් තමයි මෙතන අවුල යන්නේ. ඊට පස්සේ පුළුවන් ඔයාලට මේ ඔඩියන්ස් එක සේව් කරගන්න. මේ ඔඩියන්ස් එක වඩ පුළුවන්. කැමති නම් මම නිකන් මෙතන ටෙස්ට් 2 කියලා මම සේව් කරගන්නවා. ඔයාලත් එක්ක මෙතන මේ ටෙස්ට් කරන්න හදපු ඔඩියන්ස් එකක් නිසා. ඊට පස්සේ ආයි පහළට එනකොට තියෙනවා බජට් ඇන්ඩ් ෂෙඩියුලින්. මම මෙතන බජට් එකට ඔයාලට මතක ඇති මම කැම්පේන් ලෙවල් එකේදී බජට් එක දුන්නා රුපියල් 3000ක් කියලා. ඊට පස්සේ ෂෙඩියුල් කරන්නේ නැහැ මම මේක. ඊට දිගටම රන් වෙන තමයි මේක හදන්නේ. මට ඕන පුළුවන් ස්ටාර්ට් සහ එන්ඩ් ඩේට් එකක් හදන්න. ඒ කියන්නේ සරලව ගත්තොත් Facebook වල තියෙන ඩේලි බජට් සහ ලයිෆ් ටයිම් බජට් වගේ තමයි මේක මේ තාම මේ ඔප්ෂන් එක ඒ විදිහටම දීලා නැති වුණත් ඒකම තමයි මෙතන තියෙන්නේ. ඊට පස්සේ ගත්තාම bidding and optimization යටතේ ගියාට පස්සේ ආඩ පුළුවන් awareness-නේ හදන්නේ frequency cap එකක් හදන්න. ඒ කියන්නේ show ads no more than 3 times every 7 days. ඒ කියන්නේ දවස් 7කට 3කට times 3කට වැඩි මේක පෙන්වන්නේ නැහැ කියලා. ඔය වගේ ඒ කියන්නේ ඔයාලට මෙතනින් හදන්න පුළුවන් custom විදිහට ඔයාලට ඒ කියන්නේ ඔයාලට පුළුවන් මෙතනින් දාගන්න එක දවසකට impressions. ඒ කියන්නේ impressions කියලා කියන්නේ ඔයාගේ ad එක දකින්න වාර ගණන. ඔයාලට පුළුවන් එක දවසකට මේ ad එක ඕන 10 පාරක් පෙන්වන්න කියලා මෙතනින් හදාගන්න. සාමාන්‍යයෙන් 10 පාරක් ඔයා දුන්න කියලා ඔයාගේ ad එක 10 පාරක් පෙන්වන්නේ නැහැ. ඒක නිසා ඔයාලට පුළුවන් එක දවසකට මේ ඔයාගේ ටාගට් එකක් තියනවා කියලා දවසකට 4 පාරක්. ඒ නිසා ඔයාලට කැමති ගාණක් මෙතනින් දාගත්ත. එහෙම නැත්නම් මේ ඔප්ෂන්ස් තුන තියෙනවා. මෙතනින් ඔයාලට කැමති ඔප්ෂන් එකක් දෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඉතින් රීච් ඇඩ් එකක් අපි ගහනකොට අපිට තියෙනවා ක්ලයන්ට් කියනවා මට මෙන්න මේ වගේ ෆ්‍රීකවෙන්සි කැප් එකක් ඕන. මෙන්න මේ ගාන වගේ ඕන. එතකොට ප්ලෑන් කරලා අපි ඒක හදලා දෙනවා අපිට මෙන්න මේ වගේ ෆ්‍රීකවෙන්සි කැප් එකක් ඔයාගේ බජට් එකට දෙන්න පුළුවන් කියලා. ඊට පස්සේ ඒක හරි. ඊට පස්සේ බිඩ් කන්ට්‍රෝල් එක මෙතන තියන්නේ සාමාන්‍යයෙන් අපි awareness ad එකක් හදනකොට අපිට අපි පේ කරන්නේ ඒක 1000ක්. ඒ කියන්නේ 1000ක් දැක්කොත් අපි කීයක් ගෙවනවද කියන එක තමයි මෙතනදී අහන්නේ. මම කැමතියි මගේ ad එකට impressions 1000ක් ආවොත් මම රුපියල් මෙතන මේගොල්ලෝ දෙන්නේ රුපියල් 145ක් තමයි normally යන බජට් එක. මෙතනදී කියන්නේ අපි කීයක් ගෙවන්න කැමතිද කියලා අහන්නේ TikTok එකට. ඔයාගේ ad එක 10 පාරක් පෙන්නුවොත් ඔයා කීයක් ගෙවන්න කැමතිද? සමහර විට වෙන්න පුළුවන් රුපියල්
සොරි 100ක් ගෙවන්න කැමති. මේක සාමාන්‍යයෙන් මෙටා වල යන්නේ 50 60 වගේ 30 60 අතර තමයි යන්නේ. එතකොට ඔයා කැමති නම් TikTok එකේ මේක ඇඩ් එක ගහනකොට සාමාන්‍යයෙන් බජට් වෙනස් වෙනවා. ඔයා කියනවා හරි මම මගේ ඇඩ් එකට ඉම්ප්‍රෙෂන්ස් 1000ක් එනවා නම් මං රුපියල් 100ක් ගෙවන්න කැමති. ඔන්න ඔය වගේ මීනින් එකක් තමයි මෙතන මේ බිට් කන්ට්‍රෝල් එක මෙතනදී යන්නේ. රුපියල් 100ක් නම් වැඩි. හරි මම දැන් ඔයාලට කියලා දෙන්න මෙතන තියන්න 100ක් දෙන්න කැමති. මං හිතන්නේ ඒ එතනට වෙනකම් පැහැදිලි කියලා ඔයාලට. ඊට පස්සේ එතන ඇඩ්වාන්ස් පැත්තට ආවට පස්සෙත් ඔය ටික තමයි තියෙන්නේ. මම ආයි ඇඩ් ගෲප් එක ඔයාලත් එක්ක කතා කරගෙන යන්න. මෙතනදී මම ලොකේෂන් එක හදාගත්තා, ඒජ් එක හදාගත්තා, ජෙන්ඩර් එකේ ටික දාගත්තා. ඊට පස්සේ මෙතන කස්ටමර් ඔඩියන්ස් ඔයාලත් එක්ක මේ වීඩියෝ එකේදී මම කතා කරන්නේ නැහැ. ඩීටේල් ටාගටින් වලට ගියාට පස්සේ මම මෙතන මේ දෙකයි දාගෙන තියෙන ඉන්ට්‍රෙස්ට්. ඊට පස්සේ දාගෙන තියෙනවා මෙතන බිට් කැප් එක. ඊට පස්සේ බිට් කන්ට්‍රෝල් එක මම දාගෙන තිනවා. ඔයාලට පුළුවන් ඔයාලට තව ඔඩියන්ස් එකක් හදනවා නම් මේක ඩුප්ලිකේට් කරගන්න පුළුවන්. ඔය විදිහට මට මම මෙතන දානවා ටෙස්ට් 3 කියලා. එතකොට ඔයා හිතන්න ඔයාලට ඔඩියන්ස් වර්ග දෙකක් ඉන්නවා. එක ඔඩියන්ස් එකක් එක ඇඩ් සෙට් එකක් හදනවා. තව ඔඩියන්ස් එක තව ඇඩ් සෙට් එකක තව ඔඩියන්ස් එකක් හදනවා. මේක ටු කම්ප්ලිකේට් කරගන්න එපා. ඔයාලට මේක තේරෙන්නේ නැත්නම් මේ විදිහට ඩුප්ලිකේට් කරන්න යන්න එපා. මේක ඩිලීට් කරා. මොකද මම මේක මුලින් ඉඳලම කියලා දෙනවා කියලා හිතලා තමයි කරන්නේ. මොකද මෙටා සීරීස් එකේදී මේ හැමදේම ස්ටෙප් බයි ස්ටෙප් කතා කරගෙන ගියා. දැන් TikTok වීඩියෝ සීරීස් එක මුලින් ඉඳලම නිපටන් ගෙන තියෙන. ඒක නිසා මේකත් අර සරලවම තමයි මම කියලා දෙන්නේ. ඒ නිසා වඩ පුළුවන් මේක ඩිලීට් කරලා දාන්න පුළුවන්. කියනවාට මේක තේරෙන්නේ නැත්නම් ඇඩ් ගෲප් ඩුප්ලිකේට් කරන එක ඔය දේවල් එකපාර ඔයාලට හිතා ගන්න අමාරු නම් ඔයාලට පුළුවන් මේක ඩිලීට් කරලා දාන්න. මේ විදිහට ඩිලීට් කරගන්න පුළුවන් මේක මේ මම ඔයාලට නිකන් අර පෙන්නන්න තමයි හදුවේ. මේක මුලින්ම එන කෙනෙක් නම් මේක තේරෙන්නේ නැත්නම් ඇඩ් ගෲප් ඩුප්ලිකේට් කර කර යන්න ඕන නැහැ. මේක ඩිලීට් කරගන්න පුළුවන්. එතකොට ඇඩ් ගෲප් එකයි තියෙන්නේ. හරි ඊට පස්සේ හරි ඔන්න ඔයගේ මේ දේවල් ටික හදාගත්තට පස්සේ බිට් කන්ට්‍රෝල් ඔය ටික දීලා අපි ඊට පස්සේ මේක කන්ටිනියු කරනවා. කන්ටිනියු කරාට පස්සේ යන්නේ කෙලින්ම ඇඩ් ලෙවල් එකට. අපි දැන් Facebook වල කතා කරාම කැම්පේන් ලෙවල් එකේ ඇඩ් සෙට් ලෙවල් එක සහ ඇඩ් ලෙවල් එක. එතකොට මේක TikTok වල තියෙන ඒ වගේ තමයි. ටෙස්ට් 2 කියලා මේ උඩින්ම තියෙන කැම්පේන් ලෙවල් එක. ඊට පස්සේ ඇඩ් ගෲප් ලෙවල් එක සහ තුන්වෙනියට එනවා ඇඩ් ලෙවල් එක. ඒකෙදි තමයි අපි ක්‍රියේටිව් එක සෙටප් කරලා ඊට පස්සේ දාන්න ඕන තව පොඩි පොඩි වැඩ වගේක් තියෙනවා. අපි ඒ ටික හදාගන්නේ මේ තුන්වෙනි ලේයර් එකේදී. මම හිතනවා මේ ටික ගොඩක් කට්ටිය දන්නම ඇති කියලා. මොකද අපි TikTok වීඩියෝස් බලන්නේ අනිවාර්යෙන්ම Facebook වීඩියෝස් බලපු අය නිසා ලොකු අවබෝධයක් ඇති ඒ ගැන. එහෙම අවබෝධයක් නැත්නම් ඔයාලට ඒ ගැන අයිඩියා එකක් ගන්න ඕන නම් අනිවාර්යෙන් Facebook වීඩියෝ සීරීස් එක මුලින් ඉඳලා අන්තිම වෙනකම්ම බලන්න. එහෙම වුණොත් ලොකු නොලෙජ් එකක් ඔයාලට ගේන් කරගන්න පුළුවන්. මොකද මම පොඩි පොඩි ටොපික්ස් වලට තමයි වීඩියෝස් කරලා තියෙන්නේ. මේ විදිහට තමයි ඇඩ් නේම් එක අපි දාගන්න ඕන මුලින්ම. මම මෙතනින් ක්‍රියේටිව් නේම්ස් මෙතනින් දාගන්නවා. මේ විදිහට නමක් ඔයාලට පුළුවන් මෙතනින් ඔයාලට කැමති විදිහට නේමින් කරගන්න. ඊට පස්සේ මෙතන ඇඩ් ඩීටේල්ස් වලට ආවට පස්සේ ක්‍රියේටිව් එක ඔයා මුලින්ම ඇඩ් කරගන්න ඕනේ. එහෙම නැත්නම් මුලින්ම ඔයාගේ TikTok එක account ඔයා ලින්ක් කරලා තියෙනවා නම් ඔයාලට පුළුවන් මෙතනින් ඇඩ් වීඩියෝ ඉමේජස් ගියාට පස්සේ ඔයාලට අදාළ එක තෝරගන්න. එහෙම නැත්නම් මම මෙතනදී කිසිම account එකක් ලින්ක් කරලා නැහැ. ඒක නිසා මෙතනදී පෙන්නනවා මෙතනින් ආ හිතන්න මම මේ වීඩියෝ එක කියලා ගත්තේ. මේක මම දාගත්ත මෙතනින්. ඊට පස්සේ මෙතනින් මට call to actions දීලා ඊට පස්සේ මේ දේවල් set up කරගන්න පුළුවන්. පොඩ්ඩක් ඉන්න connection අවුලක් තියෙනවා. හරි මෙතනින් TikTok post එක මම දුන්නා. music sharing මේ දේවල් මම දාන්නේ නැහැ. call to action එක දාගන්න පුළුවන්. ඊට පස්සේ මෙතනින් කොහෙට හරි drive කරන්න ඕන නම් ඒක දාගන්න පුළුවන්. මම මෙතනින් ඔය දැනට දාගන්නවා contact us කියලා. ඊට පස්සේ මෙතන වැදගත්ම දේ තමයි අපිට පුළුවන් destination එකේ ඒ දේවල් දාගන්න පුළුවන්. ඒක මම කියලා දෙන්නම්. මෙතනින් පුළුවන් අපි මේ වීඩියෝ එක බලනකොට අපි නිතරම මතක තියාගන්න ඕන TikTok එකේ ඉන්නකොට අපිට මේක ඇඩ් එකක්ද කියලාවත් හිතෙන්නේ නැති වෙලාවල් තියෙනවා. මොකද අපි TikTok එකේ ඒ තරම්ම ඒ ඇල්ගොරිතම් එක හැදිලා තියෙනවා. අපි TikTok app එක ඇතුලේ තියාගන්න. ඒක නිසා අපිට මෙතනින් pop up වෙන්න එක එක කාඩ් එහෙම හදන්න මේගොල්ලෝ ඔප්ෂන් එකක් දීලා තියෙනවා. මෙතන මේ තියෙනවා interactive add ons කියලා. එතන create කියන එක ක්ලික් කරාට පස්සේ
ඔයාලට පේන්නේ නැති මෙතන මේ කාඩ් තියෙනවා, ස්ටිකර් තියෙනවා, ප්‍රීමියම් ඇඩ් ඔන් කියලා තියෙනවා. එතන ඔයාලට පේන්නේ මේ කාඩ් කියන එක මෙතන මම මවුස් පොයින්ටර් එක යන තැන බලන්න මේ වීඩියෝ එක ප්ලේ වෙනවා. ඒ කියන්නේ මේ පොප් අප් වෙන්නේ. ඒකද මේ ඇඩ් එක යනවා. ඊට පස්සේ ඇඩ් එක ප්ලේ වෙනකොට මෙතන මේ යටින් පොප් අප් වෙනවා කාඩ් එක. මේ දැක්කද? ඔය වගේ එකක් අපිට හදාගන්න පුළුවන්. එහෙම නැත්නම් ස්ටිකර් එකක් හදාගන්න පුළුවන්. මෙයාලා මේ දීලා තියෙන විදිහට ඒවා මාර විදිහට ගොඩක් එන්ගේජ් කරගන්න පුළුවන් කට්ටියව. එහෙම නැත්නම් ප්‍රීමියම් දේවල් තියෙනවා. මෙන්න මේ වගේ ඔප්ෂන්ස් තියෙනවා. ඕන තරම් මෙයාලා දීලා තියෙනවා. ඉතින් අපිට ඒවා යූස් කරන්න පුළුවන්. මෙතනින් දැන් කාඩ් එකක් විතරක් දාගන්න ඒක යූස් කරන්න පුළුවන්. මෙතනින් ක්‍රියේට් දීලා ඔයාට ඒක ඔයාගේ බිස්නස් එකට ගැලපෙන විදිහට ඉමේජ් එකක් හදාගෙන ඒක අප්ලෝඩ් කරගන්න පුළුවන්. මම මෙතනදී ඉමේජස් හදන්න යන්නේ නැහැ. ඔයාලට එහෙම කරන්න පුළුවන් කියන පාත් එක තමයි දෙන්නේ. අනිවාර්යෙන් ඒක කරන්න ඕනේ. එහෙම නැත්නම් ඔයාලට ගන්න තියෙන රිසල්ට් එක අඩු වෙනවා. හරි. එතන හරි. ඊට පස්සේ URL එක ඩෙස්ටිනේට් වෙන්නේ කොහෙටද කියලා ඔයාලට දෙන්න පුළුවන්. ඊට පස්සේ ඒක මෙතනින් ඔයාලට ටයිප් කරන්න පුළුවන්. ඒක බලලා මෙතනින් ප්‍රීවිව් එකක් බලන්න පුළුවන්. ඊට පස්සේ මෙතන ට්‍රැකින් මුකුත් ඕන නැහැ. මේක පබ්ලිෂ් කරගන්න පුළුවන්. කොයි වෙලාවකත් එකම ක්‍රියේටිව් එකක් විතරක් දානවා. මේක ඩුප්ලිකේට් කරගත්තා. එක ඇඩ් සෙට් එක ඇතුලේ ක්‍රියේටිව්ස් දෙක තුනක් දාලා බලන්න කෝකද වැඩ කරන්නේ කියලා. ක්‍රියේටිව්ස් දෙක තුනක් දාන විදිහ ඔයාලා දන්නවා මේකම ඩුප්ලිකේට් කරගෙන. එතකොට ඒක වෙනුවට වෙන තව එකක් දාගන්න පුළුවන්. ඒ වගේ ඔයා දෙන බජට් එක ඇතුලේ ඔයා ක්‍රියේටිව්ස් දෙක තුනක් දාගෙන බලන්න කොයි ක්‍රියේටිව් එකද හොඳටම වැඩ කරන්නේ කියලා. සරලව ගත්තොත් ඉතින් අපි කතා කරේ දැන් රීච් කැම්පේන් එකක් ගැන. රීච් කැම්පේන් එක ලේයර්ස් තුනක් එනවා. TikTok ඇඩ් එකක් අපි සෙටප් කරනකොට කැම්පේන් එක ඊට පස්සේ ඇඩ් ගෲප් ලෙවල් එක සහ ඇඩ් සෙටප් එක තියෙන්නේ. එතකොට මෙතනදී අපි කැම්පේන් ලේයර් එකේදී මේ දේවල් ටික කතා කරා. මෙතනදී අපි බලන්න ඕන දේවල් තියෙන්නේ ඇඩ් ගෲප් එකේදී. ඇඩ් ගෲප් ලෙවල් එකට ආවට පස්සේ අපිට ඔඩියන්ස් එක හදාගන්න එක තමයි මෙතනදී මේල්ලිම අපි බලන්න ඕන. ඔයාලට පේනද දැන් පොඩි එරර් එකක් ඇවිල්ලා තියෙනවා. මෙතන ඇඩ් ලෙවල් එකේ අපි කියලා බලමු මොකක්ද කියලා එරර් එක. ලෑන්ඩින් පේජ් URL එක දාන්න කියලා ගිහින්. ඒ කියන්නේ අපි අතන ඇත්තටම වෙබ්සයිට් URL එකක් දැම්මේ නැහැනේ. වෙබ්සයිට් URL එකක් දාන්න කියලා තියෙන්නේ. ඒක දැම්මට පස්සේ හරි. ඒ කියන්නේ ඔයා රීච් ඇඩ් එක ගන්නකොට ඔයාට කොහෙට හරි එන යූසර් බලන යූසර් ඔයාගේ ඇඩ් එකත් එක්ක එන්ගේජ් වෙන යූසර් කොහෙට හරි ලෑන්ඩ් කරවන්න ඕන නම් ඒකෙන් ඔයාට පුළුවන් ඒ URL එක දාන්න. එහෙම ඕනේ නැත්නම් ඔයාට නොදා ඉන්න පුළුවන්. උඩ ඔප්ෂන් එක ඔයාට ක්ලික් කරලා ඒක හොඳට මතක තියාගන්න ඕනේ. එතකොට ඔයානස් ඇඩ් එකක් නම් හදන්නේ ඔයාට එහෙම කොහෙටවත් ලෑන්ඩ් කරවන්න එහෙම ලොකුවට උමනාවක් නැහැ. මොකද ඔයානස් ඇඩ් එක යා බැලුවා ගියා. අර නිතරම වගේ බ්‍රෑන්ඩ් එක තමයි යාට පොසිෂන් කරවන්නේ. ඒක නිසා මම හිතනවා දැන් ඔයාලට TikTok Ads Manager එකෙන් කොහොමද හරියටම රීච් ඇඩ් එකක් සෙටප් කරගන්න කියන කාරණාව වලට පැහැදිලි කියලා. අපි ඊළඟ වීඩියෝ එකේදී කොහොමද සේල්ස් කැම්පේන් එකක් එහෙම නැත්නම් WhatsApp එහෙම calls හරි leads හරි කැම්පේන් එකක් ඔයා කොහොමද සෙටප් කරගන්නේ? ඊපස්සේ කොහොමද මෙතන මේ ඇනලිටික්ස් හදාගන්නේ? මේවා කොහොමද Google Tag Manager Google Analytics වලට කියන්නේ මේවා කොහොමද ප්ලග් කරන්නේ? ඔය දේවල් අපි ඉස්සරහට වීඩියෝස් වලින් කතා කරමු. මම ආයෙත් එනවා මෙතන අපේ ස්ලයිඩ් එකට. මම අද ඔයාලත් එක්ක මේ වීඩියෝ එකේදී කතා කරේ කොහොමද TikTok Ads Manager එක යූස් කරලා රීච් ඇඩ් එකක් සෙටප් කරගන්න කියලා. මේ රීච් ඇඩ් එක වගේම තමයි අනිත් ඔබ්ජෙක්ටිව්ස් වලට තියෙන ඒවත් සෙටප් කරගන්නේ. පොඩි වෙනස්කම් ටිකක් තියෙන්නේ. හැබැයි ඒ පොඩි වෙනස්කම් ටික හරියට කරන්න ඕනේ. එහෙම නැත්නම් ගන්න තියෙන රිසල්ට් එක හරි අමාරුයි. මේක මෙටා වගේ ගොඩක් ෆැමිලිය නැහැ ගොඩක් කට්ටියට. ඒක නිසා හරියට ෆිල්ටර් කරලා හරිම රිසල්ට් එක ගන්න ඕන. මොකද ඔයා හොඳට මතක තියාගන්න ඕනේ TikTok එක ඇතුළේ ඉන්න යන් ක්‍රවුඩ් එකක් ඔයාගේ ප්‍රොඩක්ට් එකට ගැලපෙන විදිහට ඔයා මේක ඇතුළේ ඇඩ්වර්ටයිස් කරන්න ඕනේ. එහෙම නැත්නම් ඔයාට ඒ රිසල්ට් එක ගන්න බෑ. ඔයාගේ බජට් එක අපරාධේ. අපි ඊළඟ වීඩියෝ එකේදී කතා කරමු කොහොමද මේක සේල්ස් කැම්පේන් එකක් එහෙම නැත්නම් කොහොමද හරි ඔඩියන්ස් එකක් හදාගන්න, ලුක් ලයික් එකක් හදාගන්න, ඊට පස්සේ කස්ටම් ඔඩියන්ස් එකක් හදාගන්නේ. ඔය දේවල් ගැන අපි ඊළඟ වීඩියෝස් වලින් කතා කරමු. එහෙනම් දැනට වදයක් ඉගෙන ගත්තා නම් අනිවාර්යෙන් channel එක subscribe කරලා තියාගන්න. ඉස්සරහට ලොකු දේවල් ටිකක් ඔයාලට එතකොට මේ channel එක through හොයාගන්න පුළුවන් වෙනවා. එහෙනම් හැමෝටම ජය වෙන්න ඕන.